මචං ආයිබෝවා මාර වැස්සක් නේ බං වහින්නේ පුතු අම්බෝ මාර වතුරක් යන්නේ මචං ගඟවල් වල වැඩක් නැහැ කියලා අතින් නිකන් මේ පාලමුඩේ ඉඳලා නිකන් අතින් අල්ලන්න පුළුවන් සයිස් එකට වතුර යනවා හරි මේ මං කියන්න ගත්තේ මචං මේ සමහර මේ මැට්ටෝ ඉන්නව මචං පාලමුඩින් වතුර දාන්න ඔන්න මෙන්න මචං පාලමුඩ එහෙට මෙහෙට යනවා නිකන් මේ මැටි හරක් නේ මචං හරි වැටුනොත් නම් මචං ආයි ගණ්ඩ වෙන්නේ නැහැ කෙලින්ම මුහුදෙන් තමයි ගණ්ඩ වෙන්නේ මොකද මේ සමහර තැන්වල මම දැක්ක මේ බෝක්කුව උටින් වතුර දානවා ලංකට ගිහිල්ලා මචං බලාගෙන ඉන්නවා මේ වතුර යන දිහා මචං එක පාට වැඩුවොත් මචං ආය අල්ලන්න වෙන්නේ හරි මේ දැන් ඉන්නේ උන්ට කියන්නත් බෑනේ මේ 2000න් පස්සේ උන්ට මචං කියන්න බෑ මේ ඒක නිසා මාත් ඉතින් පාඩුවේ හිටියා වැඩක් නැහැ නේ කියලා මේ මචං උඹලා ඔය ගංගාවල් අයිනේ අර එහෙම ඉන්නවනම් කල්පනාවෙන් හිටපල්ලා මේ කොයි වෙලේ කඩාගෙන පාත්තලා යයිද දන්නේ නැහැ මචං හරිද මේ තව මචං කඳු උඩ ඉන්න අපේ යාළුවෝ ඉන්නවනේ මචං කඳු උඩ අවදානමක් තියෙනවා නම් උඹලා ඉන්න එපා පල්ලෙහාට වෙලා හිටපල්ලා ආරක්ෂාවක් තියෙන තැනකටලා හිටපල්ලා මොකද ඒ තරම් භයානකයි මචං තත්ත්වය මේ වැස්ස දිගටම වහිනවලු මේ හරි අමාරුයි ඉතින් මොනා කරන්න ඉතින් දිගට වැස්ස කියන්නේ ඉතින් මිනිස්සුන්ට ජීවත් වෙන්නත් අමාරුයි මේ මිනිස්සු මේ එදා වේලා මේ දවසේ කුලිය වැඩ කරලා ඉන්න මිනිස්සුනි මචං ඉන්නේ ඒක නිසා මේ දිගටම වහින්නත් එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන මොකද මේ නැත්නම් මචං මිනිස්සුන්ට ජීවත් වෙන්නත් අමාරුයිනේ මෙහෙම වැස්සොත් එහෙම මේ එනම් මචං පරිස්සමෙන් හිටපල්ලා බලා බෝක් වලින් ඔය පාලම් උඩින් යනකොට මචං ගොඩක් වතුර එනවා නම් මචං දාන්න යන්න එපා උඹලා හරිද මේ මම දැක්කර පඬිතියෝ දානවා මේ උඹලා මචං දාන්න යන්න එපා මචං හරිද මේ පරිස්සමෙන් හිටපන් මචං එහෙනම් ජය වේවා